මේ වීඩියෝ එකෙන් මම අද කතා කරන්නේ මගේ බබාගේ මාස 4 වැක්සීන් එක ගැන, මගේ අත්දැකීම, බබාට වුණාවද සහ වැක්සීන් එකට ගිය වියදම. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. හෙලෝ, මම හංසිකා. අදත් මම පුංචි වීඩියෝ එකක් අරගෙන ආවා. චූටි බබෙක් ඉන්න ඔයාලට වැදගත් වෙයි කියලා හිතලා මගේ අත්දැකීමක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මගේ බබාගේ වයස දැන් මාස 4යි. බබාලට මාස 4ක් සම්පූර්ණ වුණාම වැක්සීන් එකක් දෙන්න තියෙනවා. ඒ මාස 2කින් දෙන වැක්සීන් එකේ දෙවෙනි මාත්‍රාව. බබාට මාස 4ක් සම්පූර්ණ වෙලා සති 2ක් ඇතුළත මේ වැක්සීන් එක දෙනවා. අපි පාන්දරම යන්න පිටත් වුණා. නුවර ආසිරි හොස්පිටල් එකට තමා අපි ගියේ. අපිට නුවරට යන්න පැය 2:00ක් වගේ යනවා. ඒ නිසායි අපි උදෙන්ම ගියේ. ඩොක්ටර් අපොයින්ට්මන්ට් එක තිබුණේ උදේ 8:00ට. 7:45 වගේ වෙද්දි හොස්පිටල් එකට ගියා. ටිකක් කලින් ගියාම අපිට ලේසි. අපි චූටි බබෙක් එක්කනේ යන්නේ. එයාට ෆීඩ් කරන්න වෙනවා, ඩයපර් චේන්ජ් කරන්න වෙනවා. මේ වගේ දේවල් නිසා වෙලාව තියලා යන එක ගොඩක් වටිනවා. හොස්පිටල් එකට ගිහින් ඩොක්ටර් ආවහම බබාගේ බර බලලා බබාවත් චෙක් කරලා වැක්සීන් රූම් එකට යවනවා. ඊට පස්සේ ඩොක්ටර් ඇවිත් බබාට වැක්සීන් එක දෙනවා. 2 month වැක්සීන් එක වගේම තමා වම් කකුලට වැක්සීන් එක දෙනවා, මුඛ පෝලියෝ එකක් දෙනවා. මතක ඇතුව බබාගේ රෙකෝඩ් බුක් එක අරගෙන යන්න. ඒකේ බබාගේ බර මාක් කරනවා, ඒ වගේම වැක්සීන් එකේ ස්ටිකර් එකකුත් අලවනවා. වැක්සීන් එක දුන්නට පස්සේ විනාඩි 20ක් වගේ අපිට ඉන්න කියනවා. බබාට ඇලර්ජිස් මොනා හරි එයිද බලන්න. ඉතින් අපි විනාඩි 30ක් විතර ඉඳලා බබාට ප්‍රශ්නයක් නැති නිසා ගෙදර ආවා. වැක්සීන් එක දෙනකොට නම් බබා හයියෙන්ම ඇඬුවා. ටික වෙලාවකින් එයා සෙටල් වුණා. හැබැයි සැරින් සැරේ ඇඬුවා. බබාගේ වැක්සීන් එක දුන්න තැන පේන් එකක් එන්නේ නැති වෙන්න පරිස්සමෙන් බබාව වඩා ගන්න දවස් 2ක් විතර යනකල්ම. හවස් වෙද්දි බබාගේ ඇඟේ රස්නේ ගතිය වැඩි වුණ නිසා ඩොක්ටර් කියපු විදිහට බබාගේ බර අනුව පෙනඩෝල් සිරප් දුන්නා. පහුවදාත් බබාට උණ තිබුණා. ඉතින් මම පැය 6න් 6ට පැනඩෝල් සිරප් දුන්නා. බබා හරි අමාරුවෙන් කෙඳිරි ගගා තමා මේ දවස් 2 හිටියේ. හැම වෙලාවෙම යාව වඩාගෙනමයි හිටියේ. 3 වෙනි දවස එනකොට බබා back to normal. හොඳට සෙල්ලම් කරලා හිටියා. උණ තිබුණෙත් නැහැ. දවස් 2ක් බබාව නාවන්න එපා කියපු නිසා බෙහෙත් බිඳපු දවසේ දෙවෙනි දවසේ එයාගේ ඇඟ පිහ දැම්මා. 3 වෙනි දවසේ උණ තිබුණේ නැති නිසා මම එයාව ඉක්මනින්ම ඇඟ සෝදවලා ගත්තා. වැක්සීන් එකට ගිය වියදම ගැන කිව්වොත් හොස්පිටල් ඇන්ඩ් ඩොක්ටර් චාර්ජ් එක 2950යි. වැක්සීන් ප්‍රයිස් එක 10216යි 780ක් වුණා. එතකොට ටෝටල් එක 13166යි 780ක් වුණා. ඔන්න ඔය දේවල් තමා බබාගේ 4 month වැක්සීන් එක ගැන මගේ එක්ස්පීරියන්ස් එක. ඉතින් වීඩියෝ එක බලුවට ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.